පින්බර පොසොන් මංගල්‍යයක් වේවා ලෝවාසී සියලුම දෙනාට කතා කරලා බඩගින්න ගැන කියන්න බැරි අහිංසකයන් වෙනුවෙන් දින 5ක් පුරාවට පවත්වන දන්සල දෙවෙනි දිනය තමයි ඔබ මේ දකින්නේ. ඉතින් කිනිතුල්ලන්ගෙන් මැක්කන්ගෙන් දුක් විඳින ඒ වගේම කුෂ්ඨ රෝග වලින් දුක් විඳින අහිංසක සතුන් සඳහා බෙහෙත් ලබා දීමත් සිදු කරනවා. ඒ අතරේදී ඉතින් කිහිප දෙනෙක්ම මේ සඳහා සම්බන්ධ වී ඉන්නවා. ඉතින් දෙවෙනි දිනය සඳහා දායකත්වය ලබා දුන්නේ ඉතාලි රාජ්‍යයේ සිට නිල්මිනි ප්‍රනාන්දු මහත්මිය. ගොඩක් ස්තුතියි වගේම ලොකු පිනක් මේ වගේ කාලයක මේ වගේ දෙයක් කරන්න හිතපු එක ගැන. වත් මේ කෑමවලක් සඳහා දායකත්වය ලබා දීමට කැමති නම් WhatsApp අංකයට හරි page එකට හරි පණිවිඩයක් එවන්න කියලාත් මතක් කරනවා. ඉතින් වීඩියෝ එක ඉවරනකල්ම බලන්න. එයාට දෙන්න. ඒ කිනිතුල්ලෝ ඉන්න අයගේ මේ බෙල්ල ගාව ඉඳන් ඒ කියන්නේ මෙහෙම මෙතන ඉඳන් නැට ගාවට එනකම් මේක වක් කරන්න. මේක එක්කෙනෙක්ට එකක් මේක මොහොකින් හරි කඩලා එනේකින් හරි මොහොකින් හරි මේක ගලවලා ඕක අතින් කරන්න බෑ. බින්දුව නේ හොම ගන්න හොම ගල්ලා. ඔව් ගන්න කියන්නේ උඩින් හැලුවාම හරි. එහෙමද මොනවා වෙලාද? ගාවක් හැදුනේ. එහෙමද? ඔව් අර තිතක් වගේ තියෙන නහය. මොසායි දෙල්ලා මේ කපලා බලලා. පිළි නැති කළා. ඊට පස්සේ මට වේටිය දීලා ගියා. මම උදේවස හැමදාම දාන. හැබැයි කරදර නැහැ දාන්න කිව්වා. ඔයාලටදී ලොකු පිනක්. ලොකු පිනක් කිව්දී. ඔව්.